ගිය සතියේ හදපු බ්ලැක් පෝක් කරි එකේ රෙසිපි වීඩියෝ එක තමයි මම මේ අරගෙන ආවේ. ඉතින් පෝක් කන්න නැති කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක බලන්න එපා. ඉතින් කන අයට තමයි මම මේ රෙසිපි එක අරගෙන ආවේ. මුලින්ම මම ඇවිල්ලා මේකට අවශ්‍ය 3-5 මිරිස් ටික මේ වගේ පෑන් එකට දාලා කළු පාට වෙනකම් බැද ගන්නවා. මම මිරිස් කුඩු තේ හැඳි එකමාරක් ගත්තා. ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳි එකමාරක් මම ගත්තා. ඒ ටික අරගෙන පාට වෙනස් වෙනකම් මෙන්න මේ වගේ කළු පාට වෙනකම් මම බැදගත්තා. බැදගෙන ඒ ටික අරගෙන අර හොදලා තියෙන පෝක් වලට මම මේ වගේ කලවම් කරගන්නවා. කලවම් කරගෙන මම විනාකිරි වලිනුත් මේස හැන්දක් වගේ එකතු කරගන්නවා. ඒ වගේම රස අනුව ලුණුත් මම එකතු කරගන්නවා. මේ ටික ඔක්කොම එකතු කරගෙන පෝක් ටික මම මැරිනේට් කරලා පැත්තකින් තියලා තියෙනවා. ඒ අතරේ මම ඉඟුරු සුදු ලුණු ටිකක් වැඩිපුර මේ වගේ කොටා ගන්නවා. ඒ වගේම ලුණු ගෙඩි දෙකක් අමු මිරිස් සහ කරපිංච මම අරන් තියෙනවා. ඒ ටික ඔක්කොම කපාගෙන මම මැටි හට්ටියේ තමයි පෝක් ටික උයාගන්නේ. ඉතින් පොල් තෙල් එකතු කරලා සමහර අය තෙල් නැතුවම උයනවා. නමුත් මම තෙල් ටිකක් එකතු කරලා තමයි උයන්නේ. තෙල් ටිකක් එකතු කරලා ඒකට මම අබ කුඩු මේ වගේ එකතු කරගන්නවා. ඒ වගේම කරද මුඟු කරාබු නැටි ටිකකුත් මම එකතු කරගන්නවා රත් වෙච්ච තෙල් එකට. ඒ වගේම අර කොටාගෙන තියෙන ඉඟුරු සුදු ලුණු ටිකත් මම මේ විදිහට එකතු කරලා හොඳට කලවම් කරලා ඒකෙන් ටිකක් සුවඳ එනකොට මම කරපිංච ටික එකතු කරගන්නවා. ඔයාලා ගාව රම්පේ තියෙනවා නම් රම්පෙත් එකතු කරගන්න. ඊගාවට මම ගම්මිරිස් කුඩු එකතු කරගන්නවා. තේ හැඳි භාගයක්. ඒ වගේම මංගාව තිබ්බේ නැහැ කුරුඳු. මම කුරුඳු කුඩු ටිකක් එකතු කරගත්තා. ඒ වගේම කහ කුඩු තේ හැඳි කාලක් වගේ වෙන්න මම මේකට එකතු කරගත්තා. ඒ ටිකත් එකතු කරගෙන හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ බැදපු 3-5 ඒ කියන්නේ කළු කුඩු පුරෝල තේ හැන්දක් මම එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරගත්තට පස්සේ මම අර කපලා තියාගත්ත ලූණු ටික එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කරලා අමු මිරිස් ටිකත් මම මේකට එකතු කරගන්නවා. ඒ ටික ඔක්කොම හොඳට කලවම් කරලා ටිකක් වෙලා විනාඩියක් විතර මම ටෙම්පරාදු වෙන්න දෙනවා. ඒ ටික ඔක්කොම ටෙම්පරාදු වුණාට පස්සේ මම ඇවිල්ලා ලුණු කුඩු ටිකක් මේකට එකතු කරගන්නවා. මොකද අපි ලුණු එකතු කරේ පෝක් වලට විතරයිනේ. ලුණු කුඩු චුට්ටකුත් එකතු කරගෙන මේක හොඳට කලවම් කරගෙන මම මැරිනේට් කරලා තියෙන පෝක් ටික මම මේකට එකතු කරගන්නවා. පෝක් ටිකත් මේකට එකතු කරගත්තට පස්සේ හොඳට ඒකත් මම කලවම් කරගන්නවා. කලවම් කරගත්තට පස්සේ මම මේ භාජනයේටම වතුර ටිකක් එකතු කරලා මේකට එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් මම පෝක් උයද්දි විනාඩි 45ක් විතර මම උයා ගන්නවා. ඉතින් ඒ විනාඩි 45 උයන්න ඕන ප්‍රමාණයට තමයි මම වතුර එකතු කරගන්නේ. ඉතින් වතුර එකතු කරනකොට ටිකක් වැඩිපුර ඔයාලට පුළුවන් වතුර එකතු කරගන්න. හොඳට පෝක් ටික මේ වගේ කලවම් කරගත්තට පස්සේ තමයි මම වතුර එකතු කරගන්නේ. වතුර මේ වගේ ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. ඉතින් වතුර එකතු කරගත්තට පස්සේ ආයෙත් ඉතින් මේකට කිසිම දෙයක් එකතු කරන්න නැහැ. ඔයාලට තියෙන්නේ මේක හොඳට උයා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් පියනෙන් වහලා මේක උයා ගන්න. මම ඇත්තටම පෝක් ටික එකතු කරපු ගමම්ම වගේ මගේ ලිප ඕෆ් වුණා. ගෑස් එක ඉවර වෙලා. ඊට පස්සේ ගෑස් එක මාරු කරලා තමයි මම මේක ආයෙමත් කලවම් කරලා වැහුවේ. ඊගාවට පියනෙන් වහලා ඔයාලට පුළුවන් විනාඩි 10ක් 15ක් විතර ගියාට පස්සේ මේ වගේ චුට්ටක් කලවම් කරලා ලුණු ඇතිද කියලා බලන්න. ලුණු මදි නම් ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. ඉතින් හිමින් සැරේ මද ගින්නේ ඒ කියන්නේ වැඩිපුර ගින්දරක් නැතුව සාමාන්‍ය මද ගින්නේ මේක ඔයාලට උයා ගන්න පුළුවන් විනාඩි 45ක් විතර. ඉතින් ওই විදියට තමයි බ්ලැක් පෝක් කරි එක මම ලෑස්ති කරගත්තේ. හරිම ලේසි මේක හදාගන්න. ඒ වගේම හරිම රසයි. ඉතින් අනිවාර්යෙන්ම මේ රෙසිපි එක try කරලා බලන්න අමතක කරන්න එපා. පෝක් කන කෙනෙක් නම් try කරලා බැලුවොත් ඉතින් හැමදාම වගේ රස මට කියන්න අමතක කරන්න එපා. වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මම එහෙනම් ගිහින් යන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.